හය රාජ්‍ය භාෂාව හැටියට එනකොට අපි ඉස්සෙල්ලා හිතන්න වෙනවා ඊට කලින් තිබුණු තත්ත්වය මොකක්ද කියන එක. 56 වෙනකොට සිංහලයි රාජ්‍ය භාෂාව කරුවා කියලා කියන්නේ රටට නිදහස ලැබුණේ 48. ඒකට 48 ලැබෙන නිදහසත් එක්ක ලංකාවේ අධ්‍යාපනය බොහෝ දුරට සිද්ධ කෙරුණේ අධ්‍යාපනය සහ අනිකුත් කටයුතු බොහෝ දුරට සිද්ධ කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසිය තමයි 1505 ඉඳලා යටත් විජිතයක් හැටියට විවිධ ජාතීන්ට පෘතුගීසීන්ට ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ට යටත් වෙලා ඉඳලා 1815 ඉඳලා සම්පූර්ණම යටත් විජිතයක් වෙලා. එතකොට එතන ඉඳලා මිනිස්සු මුළුමනින්ම ඉංග්‍රීසියට යටත් මිනිස්සු ටිකක් කරගෙන ඉංග්‍රීසියෙන් සියල්ල කරලා ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා බණ්ඩාරනායක මහත්තයාට උවමනා වුණා දේශීය භාෂාවන් ස්වදේශීය භාෂාව සඳහා තැන දෙන්න. ඒ සඳහා තමයි එතුමා සිංහල සහ දෙමළ භාෂාවලට තැන දෙන්න සිංහල රාජ්‍ය භාෂාව කෙරුවේ. ඒකම එතුමගේ ඊළඟ යෝජනාව තමයි තිබුණේ දෙමළ භාෂා විධිවිධාන පනත යටතේ දෙමළ භාෂාවට නිසි තැන දෙන්න. සුදුසු තැන දෙන්න. නමුත් බණ්ඩාරනායක මහත්තයාගේ හදිසි ඝාතනයත් එක්ක ඒ කටයුතු ටික කෙරුණේ නැහැ. කියන දෙයක් තමයි බණ්ඩාරනායක මහත්තයා මේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම වැරදි කියන එක. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න නැති වුණා කියන එක. ඉංග්‍රීසියෙන් වැඩ කරන්න බැරි වුණා කියන එක. ඉංග්‍රීසි නැතුව රටට දියුණුවක් නැහැ කියන එක. හැබැයි හිතලා බලන්න බණ්ඩාරනායක මහත්තයා සිංහල රාජ්‍ය භාෂාව කරුවේ ඉංග්‍රීසි පාලනයක් තිබිලා ඉංග්‍රීසි පාලනයෙන් මිදිලා අවුරුදු 10ක් යන්නත් ඉස්සෙල්ලා. එතකොට අවුරුදු 10ක් ගත වුණෙත් නැහැ. ඊළඟට ඒ කියන්නේ දේශීයත්වය අගය කිරීම සඳහා ස්වදේශික භාෂාවන්ට තැන දිය යුතු නිසා තමයි එතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවේ. එතකොට ඒ කරන්න ඉස්සෙල්ලා අපි ගත්තොත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම සහ අනෙකුත් කටයුතු කිරීම නිසා ලංකාවේ බොහෝ දුප්පත් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ දැන් අධ්‍යාපන කටයුතු වලදී වුණත් ඉංග්‍රීසීන් විසින් අධ්‍යාපනය හුඟක් තැන දුන්නේ ආගමත් එක්ක. ආගම පසුබිම් කරගෙන. එතකොට ක්‍රිස්තියානි ආගමට බැඳෙන පිරිස් වලට තමයි වැඩිපුර මේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ කාල සීමාවේ. නමුත් දැන් 56 ආණ්ඩුව ඇවිල්ලා සිංහල රාජ්‍ය භාෂාව කරුවට පස්සේ එතනදී පුළුවන්කම ලැබුණා ගම්වල දුප්පත් විශේෂයෙන් සිංහල ඉගෙනගත්තු පිරිස් වලට මූලික උපාධිය දක්වා සිංහලෙන් යන්න සිංහලෙන් ඉගෙන ගන්න එතුමා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය දෙගුණයක් කරලා ශ්‍රී ජයවර්ධන පුර සහ කැලණිය විශ්වවිද්‍යාල දෙක ආරම්භ කරලා සිංහලෙන් මූලික උපාධිය දක්වා ඉගෙන ගන්න පහසුකම් සැලැස්සුවා. මොකද එහෙම වුණාම තමයි රටක පැවැත්මක් රටේ ඉස්සරහට යාමක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒ තැන ලැබෙන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. යම්
යම් පවුල් ප්‍රමාණයකට යන්න පුළුවන්. නමුත් බහුතරයකට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. බහුතරයකට ඒ අවස්ථාව ලබා දීමේ පරමාර්ථයෙන් තමයි මේ එතනදී සිංහල රාජ්‍ය භාෂාව වුණේ. ඊළඟට ඒ රජයේ කටයුතු සිංහලෙන් කරන්න ගත්තාම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට ගම්වල මිනිස්සුන්ට ඒ කටයුතු කරගැනීමේ පහසුව තකා. ඔකට හොඳම උදාහරණය තමයි ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දගම කතාවේ කියවෙනවා සිලිඳුට ඇති වෙන තත්ත්වය. මොකද ඒ සිලිඳු අපරාධකරුවෙක් බවට අධිකරණය තීන්දුව කරනවා. ඒ අධිකරණය තීන්දුව කරන්නේ නඩු අහන්නේ ඉංග්‍රීසියෙන්. තෝල්කයා ඉංග්‍රීසියෙන්. අනිත් සියලු දෙනා ඉංග්‍රීසියෙන්. හැබැයි සිලිඳුට ඉංග්‍රීසි වචනයක්වත් බෑ. ඒකට සිලිඳු කියන දේ පරිවර්තනය කරලා තමයි විනිශ්චයකාරවරයාට දැනුම් දෙන්නේ. තෝල්ක මුදලි. ඒත් තෝල්ක මුදලි Tamanට ඕන දේ කියනවා මිසක් මේ සිලිඳු කියන දේම නෙමෙයි එයා කියන්නේ. ඒ නිසා ඒ නිවැරදිව ඒ sannivedanaya වෙන්නේ නැහැ. අන්න ඒක එක කාරණයක් හැටියට අපිට ගන්න පුළුවන් වෙනවා. දැන් ඒ වගේ අවස්ථාවකදී මේ කොහොමද මිනිස්සු කටයුතු කරන්නේ? මොකද්ද එතන සිද්ධ වෙන වාසිය හෝ අවාසිය කියන එක ඒ වගේ දෙයකින් අපිට බලා ගන්න පුළුවන්. බොහොම ලස්සනට. නේද? සමහරු කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැතුව අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න නැති කෙරුවා බණ්ඩාරනායක. ඒක නිසා තමයි මේ රට මේ තත්ත්වයටපත් උනේ කියලා. හැබැයි මතක තියාගන්න මම මගේ අත්දැකීම පුද්ගලිකව ගත්තොත් එහෙම කතා කරන මිනිස්සුන්ගේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුණා මේ සිංහල රාජ්‍ය භාෂාව කියලා කියන මිනිස්සුන්ගෙන් 95%කටත් වැඩි පිරිසක් තමන්ගේ ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන මිනිස්සු. කට් කරපු මිනිස්සු. ඉංග්‍රීසි ඉගෙන ගන්න එහෙම උනන්දුවක් තියෙනවා නම් ඒ ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක එහෙම කට් කරන්නේ නැහනේ. එහෙම වුමනාවක් නැහනේ. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් සිංහලෙන් විශ්වවිද්‍යාලවල මේ මූලික උපාධිය දක්වා උගන්වන්න පුළුවන් වුණාම ඉගෙන ගන්න පුළුවන් වුණාම ගම්වල මිනිස්සු දුප්පත් ගම්වල සිංහල මිනිස්සු මේ තමන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලවල යවුවා. විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්තා. එතකොට විශ්වවිද්‍යාලයේදී මූලික උපාධිය ගත්තට පස්සේ තමන්ට ඕන නම් තව වැඩිදුර අධ්‍යාපනයට ඉංග්‍රීසියෙන් වැඩිදුර අධ්‍යාපනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට MBBS උපාධිය දක්වා කෙනෙකුට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. එතනින් ඉහළට විශේෂඥ වෛද්‍යවරයෙක් දක්වා යන්න ඕන නම් එයාට පුළුවන් මේ ඉංග්‍රීසි ඉගෙනගෙන තව ඉස්සරහට යන්න. ඉතින් එහෙම ඉංග්‍රීසි තහනම් කෙරුවේ නැහැ බණ්ඩාරනායක මහත්තයා. ඉංග්‍රීසි ඉගෙන ගන්න තහනම් කෙරුවේ නැහැ. සිංහලේ රාජ්‍ය භාෂාව කෙරුවා කියලා කියන්නේ රජයේ කටයුතු ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරනවා කියලා කියන්නේ මේ ඉංග්‍රීසිය තහනම් කිරීමක් නෙමෙයි. සිංහල භාෂාවට මුල් තැන දීමක් හැමතැනකම. ඉතින් සිංහල භාෂාවට ස්වදේශීය භාෂාවක් හැටියට සිංහල භාෂාවට මුල් තැන දීමත් එක්ක තමයි ඔය දැන් මම දකින හැටියට නම් උතනදී බරපතලම කාරණේ උනේ ඔය සමහරු භාෂා දෙකක් එක රටක් එක භාෂාවක් රටවල් දෙකක් කියන පදනමක් පහුගිය කාලේ ගෙනාවනේ. ඒ කාලේ සිංහලේ රාජ්‍ය භාෂාව කරපුවාම හැබැයි මතක තියාගන්න බණ්ඩාරනායක මහත්තයා ඔය සිංහල රාජ්‍ය භාෂාව කරන්න ඉස්සෙල්ලා 1940 ගණන් වල පළාත් පාලන ඇමතිවරයා හැටියට ඉඳිද්දි මම කියවලා තියෙනවා එතුමා ලංකාවෙම උතුරේ සහ නැගෙනහිර යම් ප්‍රදේශවල මේ කියන්නේ දෙමළ කතා කරන ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවල පළාත් පාලන කටයුතු අවසර දීලා තිබුණා. ඒ පළාත් පාලන ආයතනවලට තමන්ගේ භාෂාවෙන් තමන්ගේ මව් භාෂාවෙන් එහෙම නැත්නම් දෙමළ භාෂාවෙන් කරගෙන යන්න. එතකොට සිංහලයේ විතරක් රාජ්‍ය භාෂාව කරනවා කියලා කියන්නේ සිංහලේ රාජ්‍ය භාෂාව කිරීමයි දෙමළෙන්
මේ වැඩ කරන්න බැරි වීමයි ඉංග්‍රීසිය ඉගෙන ගන්න බැරි වීමයි කියලා කියන්නේ තුනක්. ඒ තුන එකක් නෙමෙයි. එහෙම එකක් විදිහට ගත්තොත් තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. එකක් විදිහට හිතුවොත් තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ.